ඊයේ පැවති දිල්ලි කැපිටල්ස් සහ සන්රයිසර්ස් හයිදරාබාද් තරගයේදී විශිෂ්ට දක්ෂතා අතරට ඒමට පැතුම් නිශ්ශංකට සහ ඉෂාන් මාලිංගට හැකි වුණා. පැතුම් නිශ්ශංක සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායමට එරෙහිව පන්දු 45කින් සුපිරි ශතකයක් ලබා ගැනීමට සමත් වුණා. ඒ 6 පහරවල් 5ක් සහ 4 පහරවල් 12ක් සමගින් ලකුණු 101ක් වාර්තාගත ලකුණු සංඛ්‍යාවක් බවට පත් වුණා. දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පන්දු වාර 20ක් අවසානයේ ලකුණු 230ක අගනා ඉලක්කයක් ලබා ගැනීමට සමත් වුණා. එහිදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ඉෂාන් මාලිංග තම තුන්වන ඕවරේ අවසානයේ වන විට පිටපිට කඩලු 3ක් ලබාගෙන මෙවර IPL පිටියේ පිටපිට කඩලු 3ක් ලබාගත් එකම පන්දු යවන්නා බවට පත් වුණා. කෙසේ වෙතත් පිටියට පිවිසි සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායමට සියලු දෙනා දැවි ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 220ක් පමණි. ඉදිරියේදී විකාශය වන ශ්‍රී ලංකා තරඟ සජීවීව නැරඹීමට අපගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.